ආයතනයේ ප්‍රධාන ගායක අධ්‍යක්ෂ චක්‍රවර්ති වෙලවිත් අනෙකුත් කාර්යෝච්ච අධ්‍යක්ෂතුමනි සහ අනෙකුත් මහත්මතුනි මගේ විද්‍යාලයේ ආදරණීය මහත්මතුනි ආදරණීය අද දින මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂයෙන්ම අපිට අනුග්‍රහ දක්වපු සිරිනෙත් ආයතනයේ අවශ්‍ය කෙනෙකුතුමා ඒ වගේම සම්පත් දායකත්වයේ සපයන ටියා නෙට් ආයතනයේ සුනාමි රිවර් නෙට්වර්ක් ආයතනයේ සම්පත්දාරී අපේ ඒ වගේම කුස්කම් අමාත්‍යාංශයේ අධිවේග ලේකම් අපේ අධ්‍යක්ෂක අශෝක සිල්වර්ධනතුමා ඒ වගේම මධ්‍යම කාර්යාලයේ සතර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක සුනිල් කරුණාතුමා ඒ වගේම අද මේ බාහිර සම්පත්දාරී දෙදෙනෙක් විදිහට සම්බන්ධ වෙන විතර ඉදිරි සංවිධානයේ සභාපති ධම්මදාස සුගමතුමා මොකද පොඩි ළමයෙක් ඉස්සරහා ඉන්නවා නම් ලෝකයේ පිළිගත්ත රටක් දන්න කෙනෙක් සජීව ජාමිකර මම ඉතිවල ධර්මාවලින් පිළිගන්නවා මගේ කාර්යමණ්ඩලයේත් ඒ වගේම විශේෂයෙන්ම මෙම විවාදයේ මේ වැඩසටහන සම්බන්ධීකරණය කරන ගුරුලියන් මේ සතුන් වාදයේ ගැටලුවක් ඉතින් අපි එදිට වාගල උදේ කාලේ තමයි ඉන්නේ කියලා. මෙන්න මේ නිසා මේ 10න් 11න් පස්සේ පැය දෙකක් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඊටට ගිහිල්ලා මේ අධ්‍යයනය කරන්න. මේ සතුන් සිව්පාවන් මේ ගස්කොළ ගැන අධ්‍යයනය නොකර මේ වැඩේ කරන්න බෑ කියන එක මට ඊයේ තව තේරුම් ගන්නවා. මොකද අපිට වෙනමම මේ කරන වැඩේ ගැන පැහැදිලිවීමක් කළා. වැඩේ මොකක්ද කියන දැනුවත් කිරීමක් අපේ TNN ආයතනය මේ වැඩේ ගැන ඒ අතරතුරේ ඔබලට රාජීව ජාමිකර මහත්මයා දැනුවත් කිරීමක් කරනවා ජෛව විවිධත්වය හා මේ පරිසරය තහ පොළ ගැන. ඉතින් මේ දෙකම ඒක සමබරව යනවා. හැබැයි අපි 11ට කොහොමද මෙතන පිටත් යුතුයි. හැබැයි මේ පැය දෙකක් හෝ තුනක අවසානයේ නැවත මෙතනට ඇවිල්ලා හවස් වරුවම මම හිතන්නේ එහෙම නේද? හවස වරුව මෙතනම කරන්න පුළුවන් ආයෙ නැවත වැඩසටහන. ඉතින් තව මග පෙන්නන්නේ ඇතුලේ දැන් මොකද මේ සූසුම තැන කියන්නේ. ඉතින් මම මේ ගැන කිව්වම කියන ගමන්ම හොඳටම තියාගන්න දෙයි මම අඩුවෙන් කියන්නම් මේ කතා කරන නිසා මේක අපි පරිසර සිතියමක් හඳිනවා. මේ පරිසර සිතියන ඇඳපු ඒවා මේ රටවල් වල අද පෙන්නා මේ මහත්මයා. මේක දෙසැම්බර් දක්වා මේක ඇගහින් කරගෙන ගිහිල්ලා හොඳම පාසල හැටි හොඳම කණ්ඩායම වෙනකොට ජපානයේ විතරක් නෙවෙයි නේපාලයේ ඉන්දුනීසියාවේ රටවල් ගණනාවක මේ වැඩ ප්‍රධාන ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ජපානයේ මහත්වරු ලංකාවට ආවේ නේපාලෙන්. මොකද නේපාලයේ පාසල එකක් මේ වැඩසටහන නියාකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ මේ මොකද මේගොල්ලෝ මේ කරවලම දැන් ඇත්තම නෙවෙයි කියන්නේ. බොරුද නෙවෙයි කියන්නේ. මේ කියන කතා මේ වෙලාවේ ඉන්න එකේ මේගොල්ලෝ හොඳම දන්නවා. ඉතින් බොරු කියන්නේ මම අපි හිතන ඉස්සරහා දානවා ලකුණු කරන්න පුළුවන් විදිහේ මේවා කරන්න ඒව නෙවෙයි. ඒගොල්ලන් කරන්නේ මිනිස්සු. කමිටි එක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ම මේ මෙතඩොලොජි එක හැදුවා. ඒක තමයි කියන්නේ. ඒගොල්ලන් කරපු හැටි. අයිබෝවා. 私もすごく緊張しています。はい、බයක් තිබුණලු. ඒ වුණාට මෙහාට ඇවිල්ලා ඔක්කොමලා සිනා වෙනවා හරි හොඳයි මිනිස්සු. ඒක නිසා දැන් රිලැක්ස් එකට ඉන්නවා. はじめに、私たち鶴見川流域ネットワーキングが何をしているかという話と、次に今日の、フィールドワークのコンセプトをお話ししたいと思います。 ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ කරන තියෙන ඇක්ටිවිටීස් ටෝකියෝ වල කරන ඇක්ටිවිටීස් ටිකක් පෙන්නලා ඊට පස්සේ අපි අද මොනවද කරන්නේ කියලා ඒ ස්වභාවය ඇඟේ හැඩය පොටේ වර්ණය ඇහි වර්ණය අකුල් වල වර්ණ ඊට පස්සේ බඩේ වර්ණ වෙන්න පුළුවන් පියාපත්වල එක එක තැන් තියෙනවා මේ උපදේශ ප්‍රදේශයේ තියෙනවා ඊට පස්සේ අපි ඒවට වෙන වෙනම නම් කියනවා සෙකන්ඩරි කවර් ප්‍රයිමරි කවර් ඒ වගේ ඒවා දැන් ඒගොල්ලෝ අතර තියෙන සම්බන්ධය මොකද කරන්නේ අර දලබුවන්ට දලබුව දිමියට මේ මොනවාද අර පොලිස් එකරයි දෙන්නේ එහෙම නැත්නම් අර සීනිමේ ශ්‍රාවය දෙනවනේ නේද ඉති ගැව්වට පස්සේ සීනිමේ අර දලබුවා කාලේ මේ ආහාර දුන්න හින්දා මොකද කරන්නේ මේ දිනේ උගල බලන්න මේ සතුන්ගේ හැසිරීම රටාවල් මේගොල්ලෝ කොහොමද කරන්නේ එකිනෙකා අතර සම්බන්ධ වෙන්නේ කොහොමද මේ හැම දෙයක්ම
සත්‍යයම හම්බුනේ නැද්ද කියලා යහන්නේ. පළවෙනි වතාවට පන්සලට ගියේ. එහෙම නැත්නම් පන්සලට ගිහිල්ලා අපිට හම්බෙච්ච අය හිටියද මෙතන. පන්සලට ඉස්සෙල්ලම ගියේ කවුද? නෑ මේක මෙයාලට වැරදුනා. මෙයාලා පන්සලට のつぐみ川でも、子どもたちに、足元のすねを乗せてもらおうという取り組みをしています。これからする。මේ ටීචර් ඉන්නේ ලොකු ගඟපළක්.すごいですね。そうです。ここですね。ジャパンコール日 කියන්නේ. 本はどこでしょう。ජපානයේ කොහෙද? ジャパン。 එතකොට නෑ おー素晴らしい。グレイ。 එතකොට 活動している場所は日本の真ん中あたりですね。 මේක තමයි ජපානයේ ටීචර් ඉන්නේ මෙතන. 東京、横浜。 යෝකෝහාමා. හරි? ගඟ. චුරුමි ගව. චුරුමි. චුරුමි කියලා නම. これがつぐみ川の流域で雨が降ります。降った雨が මේ නියමන්නේ මේක මොකක් හරි සතෙක් වගේ නේ. 足を 魚も何種類か出していたりとか綺麗な水を出しているカニもいます。 ඔයගොල්ලෝ දැක්ක වගේ මේ වගේ දැන් අපි අර මේ කැලෑවට ගිහින් දැක්කනේ දැරි දැරි සතු. ඒ වගේ ජපානයේ අපි මේ කතා කරන ගඟ ළඟ මේ වගේ සතු තමයි ඉන්නේ. ආයුෂ වැඩි වෙනවා කියලානේ. අපි මෙතනට වැස්සොත් දැන් තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන් බීබිස්ව බෑ. ඒ වෙනුවට තියෙනවා ලොකු තාම්බයක් නේ. මිදුලේ බීබිස්සයි කියන එකේ තේරුම මොකක්ද? මිදුලේ බීබිස්සක් තිබුණා කියලා කියන්නේ ආහාර සුරක්ෂිතයි කියන්නේ. ඔයගොල්ලෝ දන්නවද? බීබිස්ස කියලා කියන්නේ ලංකාවේ ජනතාව විසින් පමණක් නිර්මාණය කරපු ආහාර සංරක්ෂණ වස්තුයි. බලන්න නිවියන වස්තු කොයිතරම් වටිනකද කියලා අපිට පෝෂණය දෙන්නේ කවුද? ඒ එන දෙන්නේ
ඕගොල්ලෝ අද කලා වගේම පරිසරයේදී හරියට වෙනසින් බලන තමයි දරුවන්ට පරිසර දැනුම දෙන්න එක ලිව්වේ. නැත්නම් යාට කියන්නේ මොනවාද යඹගහේ බස්වයි, කොස්ගහේ බස්වයි, පොල්ගහේ බස්වයි කියලා ලියන්න තිබුණානේ නෑ. එයා ඉතාම නිවැරදිව ලිව්වා ගොරකගහේ බස්වයි. ඔන්න තුන් හතර පාළි කියලා දැරි රජ මහත්මයා. ඒ සංකපාල විහාරේ දුමැදුනේ අර මරණ දුමැදුනේ අර පාවක දීනවා දොරටුවේ කවියක් කියනවා. ඒ කවිය රචනා කළේ කවුද? මම මේ කියන මොරකන ධම්මස්කන්ධ හාමුදුරුවෝ. මොකක්ද මේ කවියේ තියෙන විශේෂත්වය ඔයගොල්ලෝ දන්නවද? ඒ කවිය කියන්නේ එහෙම කියවන්න පුළුවන්. හැබැයි ඒ කවිය මෙහෙමත් කියනවා. මේ පැත්තට මෙහෙම මේ ගුරු හාමුදුරුවෝ විශාල කවිවාදයකදී ජයග්‍රහණය කළාම රජුගේ ප්‍රසාදේ පළ කළා කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන කියාකවද දන්න දැනගත්තා දුස්සන හරි අපි අහනවා මේ වාක්‍යය නම් 19යි ඔය 19 කියන අය ආන්දරාවක් 19 කියන ආන්දරාවක් උත්තර දෙනවා අවුලා ඒ උත්තර දෙනවා දුස්සන වයින් ඉතින් පාඩ පහළවයි පාඩ 23යි I'm a member of the city at Yokohama office. I'm from Yokohama. But I was worried about this program because this is our... Fortunately, I saw a lot of smiles with you, among you. So that means I'm successful, I'm interesting, enjoyable, so I am happy there. Very much, Bohoma Stuti, and not only City Net Yokohama office could do this kind of project. We needed a lot of relations, such as help for NGO sector, festival, and research sectors, and also government sectors or another project. So I would like to say thank you again for all of you. අපි ස්තුතිවන්ත වෙන්න ඇත්තටම හැමෝම කෙනෙකුටම මොකද අපිට ඕනේ මේක එල්පෝ ආයතනයක් අනු කර ගැනීමට ආර වූ පරිසරවේදී සජීව චාන්කර මහතාටද අපගේ දක්ෂතාවය පරිසිතිනවා එතුමාගේ වකිලා දේශනයේ පෙනුනේ. තවද පරිසරවේදී සුගම් මහතාටද එතුමාගේ දේශනයේ වෙනුවෙන් ඉතින් ස්තුතිවන්ත වෙනවා. එසේම අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අද දින මේ පැමිණි අප විද්‍යාලයේ මුමැතිනි චාන්දනී මුමැතිනි අප පිටුපසින් සෙන්නැල්ලක් මෙන් උපකාර කරමින් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම මම හිතන්නේ අපි මාස 6ක විතර පොඩි උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට තමයි මෙම වැඩසටහන අද අපිට ලැබිලා තිබුණේ. ඉතින් ඇත්තටම මේක අවසාන දක්වා වූ මටත් පොඩි බයක් දැනුණා. මේ වැඩසටහන කොහොම පටන් ගන්නද කියලා. ඊයේ හවස මේ ජපානයේ ඉඳලා ලංකාවට ඇවිල්ලා අපි තේරෙද අද ගියාම අපි ළමයින් මේ හවසේදී ලොකු වෙනසක් ඇති වුණා කියලා අපි තේරෙනවා. හැබැයි තවමත් ඔබට වෙනසක් ඇති වෙන්න පටන් ගත්තේ නැහැ. මේක අද මේ ආරම්භය පමණයි. අවසානයේ දෙසැම්බර් වෙනකොට හොඳ මැප් එකක් සිතියමක් හදලා හොඳ ප්‍රතිඵල පේන්න ඕනේ. අන්න එතකොට තමයි මෙතන 40ක් ඉන්නවා නම් 40ම එකක් වැඩ කරනවද? අර හොඳ පිරුම් අරගෙන වැඩ කරනවා. අපි හැමෝම තවත් රටක ඉස්කෝලයක් එක වැඩ කරනවා ලෑස්ති කියන දා ඉඳගෙන වැඩ කටයුතු කළොත් මම හිතන්නේ තියෙනනේ ආසාවක් නේද? එතන අපි ඔන්න දින අරමුණක්. මේකේ පැවරුම් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මොකද මේ වැඩේදී සුරේන්ද්‍රනී වැතිලි සහාය ලබා දුන්නා අපිත් එක්ක මේ වැඩේ කරන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඉතින් මතක් කරන්න ඕන ප්‍රොජෙක්ට්